දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ සන්ධ්‍යාව ගැන. අර පුංචිම දරු පැටව දැක්කව අපට බිලිඳු යේසුව මතක් කරනවා. හරිම පුදුම ප්‍රේතියක් අපි හැමෝන්ගේම හදවත් වලට ඒ දරුවන් ගෙනත් දුන්නා. ඒ වගේම අපගේ ගීතිකා කණ්ඩායම. මම ඉතින් කල්පනා කරා අද මෙතන දකින මේ ඩෙකොරේෂන් එකේ ඉඳලා මේ මියුසික් ඒ වගේම මේ ගීතිකා ගායනාව යනාදී දේවල් ඔක්කොම දැක්කම වාදනය මේවා දැක්කම මම මොකද්ද කියන්නේ කියලා. ඉතින් මට එකපාරට මතක් වුණා සුදෝ පාල්තුමා පිලිප්පි වාසීන්ට ලියා යවූ යවුම් පත්‍රයේ කියපු වචනයක්. එතන එතුමා කියනවා මට ඔබ ගැන සිහිවන සෑම විටම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඒක මම පොඩ්ඩක් වෙනස් කරලා හදාගත්තා. අද මේ සන්ධ්‍යාවේ ඔබ ගැනත් මේ සියලු දේ ගැනත් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. එතකොට කියවෙන්නේ මෙහෙමයි. මට ඔබ ගැන සීවන ඒවත් නැත්නම් දුටු සෑම දෙයක් ගැනම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. හරි සන්තෝෂයි දරුවනේ. මෙතන ඉන්න 100ට මම හිතන්නේ 90ක් විතර අය අමුතුම කණ්ඩායමකට අයිති ජෙන් සී කියලා ඒගොල්ලන්ට කියනවා. ඉතින් මේ ජෙන් සී කියන પરම්පරාව ගැන වැඩිහිටි අපිට එච්චර මේ සතුටක් නැහැ කියන හැඟීමක් තියෙනවා. මොකද ඒගොල්ලගේ වැඩපිළිවෙල අමුතුයි. නමුත් ප්‍රේමණීය සහෝදරයන් සහෝදරිය ඒ සංස්කෘතිය සහ අපේ සංස්කෘතිය දෙවියන් වහන්සේගේ පරිශ්‍රය තුළ තිබෙන සංස්කෘතියට එකතු වෙන්න කිසිම බාධාවක් නැති බව අද රාත්‍රියේදී අපිට දෙවියන් වහන්සේ ඉදිරියේ ස්තුතිවන්තව හිතන්න පුළුවන්කමක් තියෙනවා. දෙවියන් වහන්සේට ඇත්තටම ස්තුති කරනවා. අපිට ඒකට වැඩ කරන්න පුළුවන් සභාවේ අනාගතය ගැන කල්පනා කරනකොට අපිට ඒක අනිවාර්යයෙන්ම ලොකු බලාපොරොත්තුවක් ගෙන දෙන්න ආපුතයක්. ඉතින් ජෙන් සී එකයි මේ නාකි අපි සීයලයි අපි ඔක්කොම එකට වැඩ කරන්න පුළුවන්. සභාව ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි මහා ව්‍යසනයක් මැද තමයි මේ නත්තලට සූදානම් වෙන්නේ. මේ ව්‍යසනයේ මැද ඇත්තටම අපි නත්තල් ගැන කුමක් කරන්නද? මේ ව්‍යසනයට අපේ ප්‍රතිචාරය විය යුත්තේ කෙසේද? ඉතින් ඒක අහනකොට අපිට මතක් වෙයි ගේසුමානේ අපි හැමෝම අපිට පුළුවන් විදිහට උපකාර කරලා ඒ පළාත් වල අයට යවුවා. සන්තෝෂයි. එපමණද? යේසුස් වහන්සේ මෙවැනි දෙයක් මැද අපිට මොන වාගේ දෙයක් කියාවිද? අපි ආඥා කළා. සුදේ ස්වාමනේ ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ වචනය මත නවතින්න යන වෙලාවේ අපට මඟ පෙන්වන්න සුදාත්මානුභාවය තුළ අපගේ හදවත් විවෘත කරන්න විශේෂයෙන් ඔබ වහන්සේ ඉදිරියේ නොවටින මිනිසෙක් වූ මගේ හදවත ඔබ වහන්සේට විවෘතව තබාගෙන ස්වාමනේ අප හැමත ඔබ වහන්සේගේ හඬ අසන්න පුළුවන් කමක් දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් කාලයකට ඉස්සෙල්ලා එක්තරා වයසක යුගලක් හම්බුනාම ඒගොල්ලා කිව්වා හරි සන්තෝෂෙන් අපි දැන් අපේ විවාහ ජීවිතේ 60 වෙනි සංවත්සරේ පැවැත්වුවා කියලා. මාත් කිව්වා හරිම සන්තෝෂයි. ඒ වගේම ඊළඟට කිව්වා අපේ පදිංචි අපි වෙනස් කරා දැන් අපි ඇවිල්ලා තියෙනවා මෙන්න මේ අහවල් ප්‍රදේශයට කියලා කියනකොට මං කිව්වා එහෙමනම් ඕගලන්ට දැන් පල්ලිය ළඟයිමයිනේ. පල්ලියට යන්න පුළුවන් ලේසියෙන් යන්න පුළුවන් නේද කියලා. කීපෙටේ නෝනා කිව්වා එයාගේ පල්ලිය. මං ඕකට යන්නේ නැහැ කවදාවත්. මම හවල් පල්ලියේ. මම එහි තමයි මම යන්නේ කිව්වා. මං කිව්වා එතකොට දැන් අවුරුදු 60ක්. ඔව් අවුරුදු 60 මෙහෙම තමයි. එයා එයාගේ පල්ලියට ගියා. මම මගේ පල්ලියට ගියා. අනේ අර අවුරුදු 60 මොන සංවත්සරයක්ද නේ. ඔය ටික බේරගන්න බැරි වුණා නම් ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය ඒ සංවත්සරයෙන් ඇති වැඩක්ද? සංවත්සර කියනවා හරිම වැදගත්. මොකද ඒක අපට අවශ්‍යයි. ඒකෙන් අපට ආරම්භයක් මතක් කරලා දෙනවා. ප්‍රේමණීය සහෝදරය සහෝදරිය උන්වහන්සේගේ පළමු පැමිණීම නිසා සිදුවිය යුතු අවසාන ප්‍රතිඵලය මොකක්ද? නත්තල ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය පිළිබඳව සංවත්සරය. ඒවා හරි වැදගත්. නමුත් ප්‍රේමණීය
සහෝදරයා සහෝදරේ අපිට එතනම රැඳිලා ඉන්නවා නම් ඒකේ ඇති ඵලය මොකක්ද? උන්වහන්සේගේ පළමුව පැමිණීම අපේ ජීවිතේට මොකද කරලා තියෙන්නේ? දවසක් යේසුස් වහන්සේ ගෝලයන් සමග යෙරුසලමේ දේව මාලිගාවෙන් පිටතට එනකොට ගෝලයෝ උන්වහන්සේට කිව්වා බලන්න ස්වාමීනි මේ දේව මාලිගාවේ ලස්සන මේ කුළුණු වල ලස්සන මේකේ මේ එල්ලලා තියෙන දේවල් වල ලස්සන. උන්වහන්සේ සතපහකට ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ උන්ට කිව්වා මේවා තව ටික දවසකින් ගලක් පිට ගලක් නොහිටින පිළිවෙලට විනාශ වෙලා යනවා. ඒක උන්වහන්සේ පාවිච්චි කරා. ඒක හොඳ නෑ කියන්න නෙමෙයි. නමුත් උන්වහන්සේ පාවිච්චි කරා. ඊට වඩා ඔවුන්ගේ අවධානය යොමු විය යුතු තැනකට යොමු කර ගැනීම සඳහා. එදා යේසුස් වහන්සේ ඒක පාවිච්චි කළා දීර්ඝ විස්තරයක් කිව්වා. ඒ විස්තරේ මුළුමනින් අපි අද කියෙන්නේ නැහැ. නමුත් ඔබ ගෙදර ගියාම ඔන්න හෝම්වර්ක්. ලූක් තුමා විසින් ලියපු සුභාරංචි පොතේ 21 වෙනි පරිච්ඡේදයේ මුළුමනින් කියව ගන්න. උන්වහන්සේ දාවන්ට දීපු ඒ දැනුමුතුකම හරිම වැදගත් දෙයක්. ඒකේ කොටසක් තමයි අද අපි මේදී කියුවේ. ස්වභාවික ව්‍යසනය. ඒවා සිදු වෙනකොට උන්වහන්සේ ඒවා ගැන කිව්වා මේවා ප්‍රසූත වේදනාවන් වගේ. ප්‍රසූත වේදනාව ආරම්භ වුණාම එවෙලෙම ළමයා හම්බෙන්නේ නැහැ. ඒකට කල් යනවා. ඒ නියම කාලයේදී තමයි දරුවා බිහි වෙන්නේ. මේවා දකින්නකොට මතක තියාගන්න මේවා ප්‍රසූත වේදනාවල්. එහෙමත් නැත්නම් ඒවා දකින්නකොට සූදානම් වීමක් කරන්න මන්ද උන්වහන්සේගේ නැවත පැමිණෙන දවස භයානක දවසක්. ඒක හරිම භයානක දවසක්. ඒක ගැන දේව වචනේ කියලා තියෙනවා. ඒ දවසට මුහුණ දෙන්න අපිට හරි අමාරු වෙන්න යනවා. හැබැයි යේසුස් වහන්සේ මෙතන නිකන් අර මේ භීෂණය ඇති කරන කතාවක් නෙමෙයි කරේ. උන්වහන්සේ මහත් ප්‍රේමයෙන් ඒ අයට කියලා දුන්නා. ඔබ මේකට සූදානම් වෙන්න. ඇයි? එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිස ද මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටින පිණිසද කන්නලව් කරමින් සෑම කාලයේදීම අවදිව සිටපල්ලා. යේසුස් වහන්සේ මුලින් ආවේ ඔන්න ඔය කාරණාව අපට කියලා අපිට සූදානම් වෙන්න කියන්න. හරි වැදගත් වචනයක් මෙතන කියවුණා. අවදිව සිටින්න. මේ වගේ ව්‍යසනයන් දකිනකොට අවදිව සිටින්න. අවදිව සිටින්න කියන්නේ මොකක්ද? ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අපි සාමාන්‍යයෙන් සර්ව රාත්‍රික යාඥාවක් කිව්වම අවදිව සිටීමක් ගැන කියනවා. මේ කියන්නේ ඒකද? නෑ. අර්ධ රාත්‍රිකයකදී අපි අවදිව ඉන්නවා. මේ කියන්නේ ඒකද? නෑ. මේක ඊට වඩා වෙනස් වූ කල්පනාවක්. අවදිව සිටින්න කියන්නේ අපේ ජීවිතයේ පරීක්ෂාවන්ට හසු වෙන තැන් ගැන අවදියෙන් සිටින්න. ප්‍රේමණීය සහෝදර සහෝදරි මේ මනුෂ්‍යයන් වූ අපේ හරි පුදුම දුර්වලකමක් තියෙනවා. ඔය යටගේ දවස්වල මේක නිතරම කිව්වා. සමහරක් ප්‍රදේශවල හැමතැනම නෙමෙයි සමහරක් ප්‍රදේශවල මිනිස්සුන්ට අනතුරු ඇඟවීම දුන්නා. මේ ප්‍රදේශේ දැන් නායෑමකට භාජනය වෙනවා. ඕගොල්ලෝ මෙතනින් ඉවත් වෙන්න. ඒක ගැන කියපු කනගාටු දෙයක් තමයි. එච්චර කියලා මිනිස්සු ඉවත් උනේ නැහැ. අපරාධේ විනාශ වෙලා ගියා. මම දැක්ක එක්තරා නිවුස් එකක තියනවා කෙනෙක් කැමරාවක් අරගෙන ෆෝන් කැමරා එකක් අරගෙන අපිට පෙන්නනවා මේ බලන්න මේ පාරේ ඉරිතලලා තියෙන විදිය මේ බලන්න මෙතන මෙච්චර පුපුරලා ඒ මිනිස්සයා එක කියනකොටත් නා යන්න ඔන්න මෙන්න. එයා අපිට පෙන්නනවා මෙන්න වෙන්න යන දේ කියලා. ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපි කොච්චර මෝඩද? මෙච්චර අනතුරු ඇඟවීමක් දීලත් අපේ ජීවිතේ අපි අවදි වෙන්නේ නැත්තේ ඇයි? අපි පරීක්ෂාවන්ට හසු වෙන තැන් ගැන අවදියෙන් ඉන්නේ ඇත්තේ නැත්තේ ඇයි? ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ නත්තලේ ආපු යේසුස් වහන්සේ අපිට මඟ පෙන්වීමක් දෙනවා. අවදියෙන් සිටිය යුතු තැන් වගේක්. ඒක ගැන ලූක් තුමා කියනවා ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ හසු කර නොගන්නා පිණිස කම් සැපෙන්ද
බීමත් කමින්ද මේ ජීවිතයේ කරදරවලින්ද ඔබේ සිත් නොවේසෙන හැටියට බලා ගන්න. කාරණා 3ක් කිව්වා. අපි නිතරම පරීක්ෂාවට අහුවෙන්න පුළුවන් තැන්. අවදියෙන් ඉන්න. මොනවද මේ කිව්වේ? ඒ කම්සප කියන්නේ මොකද්ද? මම මේ අද කියවපු මේ දේව වචනේ එහෙම නැත්නම් මේ බයිබලේ මෑතදීම ශ්‍රී ලංකා බයිබල් සංගමෙන් නිකුත් කරපු අනුවාදය. ඒකේ තමයි ওই වචනේ තියෙන්නේ මේ කම්සප කියලා. ඉංග්‍රීසියෙන් කියන දෙයට හරියන වචනයක් කම්සප. හැබැයි අපිට තේරෙන්නේ මේ කම්සප කියන්නේ මොකක්ද දන්නවද? කාමුක ආශාවන් පිනවීම කියන කාරණාව ගැන හරිස්සමෙන් ඉන්න. ඒක අපතර බහුලව තේනවා. ගොඩක් වෙලාවට අපේ සෙල්ෆෝන් එක අපිට පැත්තකින් තියන්න බැරි වෙන්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඒවා අපට දැන් ඉදිරියටම ගෙනල්ලා තිනවා. අපේ කාමුක ආශාවන් වැඩි කරන්නා වූ මහා භයානක දේවල් තිනවා. ඒවායින් ඉවත් වෙන්න භයානක දෙයක්. ඒ භයානක දවසට මුහුණ දෙන්න යේසුස් වහන්සේ ප්‍රේමයෙන් අපට කියනවා මේවායින් ඉවත් වෙන්න. අපට ඇහෙනවද? අපට ඒක ඇහෙනවද? දෙවෙනි කාරණාව බීමත්කම. දීකීපෙදී අපිට එක පින්තූර මැවෙනවනේ. නමුත් ප්‍රේමණීය සහෝදරයා සහෝදරියෝ අපි හිතන දේ ගැන විතරක් නෙවෙයි ඒකක් තියෙනවා. නමුත් මේ බේබදුකම සහ විවිධාකාර ඇබ්බැහිවීම් අපේ ජීවිතේ තියෙනවා. ඒවා අපිට අතහැර ගන්න බැරි වෙන්නේ ඒ නිසානේ. ඇබ්බැහිවීම කියන එක. ඇබ්බැහි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ පිළිවෙලට කල්පනා කරනකොට ඔය සමහරක් අයට මේ අතහැර ගන්න බැරි දෙයක් තියෙනවා. ඔය මොකක් හරි කොනක් අල්ලගෙන ඔය ගෝරියක් දාගන්න බලන්නේ අර කොක්කක් කියලා කියන්නේ. ඒකත් ඇබ්බැහිවීමක් තමයි. එක කෙනාගෙන විචූර්ණ කියන එක ඒකත් ඇබ්බැහිවීමක්. ප්‍රේමණීය සහෝදරයයි සහෝදරිය භයානකයි. ඒවා අපි අවදියෙන් සිටිය යුතු තැන්. දැම්ම ඉවත් වෙන්න. ඊළඟට අපි අපටම පමුණවා ගන්නා වූ ජීවිතේ කරදර වීම. ඒකෙන් මතුවෙනවා නොසන්සුන්කම. ඒ කියන්නේ කරදර අපිම පමුණවා ගැනීම. සාමාන්‍යයක් හැටියට හිතනකොට මෙන්න මේව දේවල්. Tamanට දේවල් හරියන විට දෙවියන් වහන්සේගෙන් තොර ලෝකයකට ජීවත් වෙන්න පටන් ගන්නවා. භයානක දෙයක්. දේවල් හරියනකොට. දේවල් හරියනකොට හිටපු නෝනා මදි. හිටපු මහත්තයා මදි. දේවල් හරියනකොට අපේ ජීවිතේ අපිට ආශ්‍රය කරන තැන් මදි. ඒ නිසා අපි ක්‍රමෙන් ඉවත් වෙනවා. හරි භයානක දෙයක් තියෙනවා. මේක ගැන අවදියෙන් ඉන්න. සමහරක් වෙලාවට මේ හොඳට ජීවත් වෙච්ච අය කියන්න ගන්නවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ කියලා. කෙලින්ම අවදානම් තැනක ඉන්නේ. මොකද දෙවියන් වහන්සේ නැහැ කියලා අපි උන්වහන්සේව ඉවත් කරාම අපිට හරි පහසුයි අපේ පාපය තුල ජීවත් වෙන්න. භයානක දෙයක්. ප්‍රේමණීය සහෝදරයා සහෝදරි මේ කියපු කාරණා තුන ඔය අපේ ජීවිතවලට අදාළ හැම දෙයක්ම ගැබ් වෙලා තිනවා. යේසුස් වහන්සේ කොච්චර ප්‍රේමෙන් අප වෙත ආවද? ඇවිල්ලා අපට කියනවා මේවා ගැන ප්‍රවේශම් වෙන්න. අපේ ගැටලුව කොතනද? ගෙත්සෙමනි උයනේදී යේසුස් වහන්සේ අර ගෝලයන්ට කිව්වා. ඒගොල්ලන් නිදාගෙන ඉන්නකොට ආත්මය නම් කැමති මාංශය බැලහීනයි. ප්‍රේමණීය සහෝදරයා සහෝදරි අපි හැඟුම්ගෙම තියෙන ගැටලුව එතනයි. මාංශය අපේ ජීවිතයේ ප්‍රශ්නය. උන්වහන්සේගෙන් නැවත පැමිණීමට සූදානම් වන කාලය අපි ගත කළ යුත්තේ ගෙත්සෙමනේ. මේ නත්තල මේ ව්‍යසනෙන් පස්සේ ගෙත්සෙමනේ ගත කරන්න. මොකද එතන තිබුණේ ලොකු පොරබැදීමක්. මේ ආත්මය සහ මාංශය අතර පොරබැදීමක්. යේසුස් වහන්සේ උන්වහන්සේගේ පොරබැදීම අවසන් කරේ මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. මේ නත්තලේදී ඔබත් මා අපේ ජීවිතවල මේ සත්‍යය
මේ නත්තලේදී අත්දකිමු. මෙච්චර ව්‍යසනයක් වෙලත් තාම අපිට බැරි නම් ඒ දේ කරන්න. භයානකයි ප්‍රේමණීය සහෝදරය සහෝදරිය, භයානක වූ දෙයක්. ඒකට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පසුතැවිලි වීම. මොකද යෝහන් බෞතිස්ත ඇවිල්ලා කිව්වා පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍ය ළඟයි. යේසුස් වහන්සේ ඇවිල්ලා දේශනාව පටන් ගත්තේ එතනින්මයි. ස්වර්ග රාජ්‍ය ළඟයි. ඒ නිසා පසුතැවිලි වෙන්න. ගෝලයෝ සුද්ධාත්මයන්ගෙන් පූර්ණව දේශනා කරන්න පටන් ගත්තේ එතනින්මයි. පසුතැවිලි වෙන්න ස්වර්ග රාජ්‍ය ළඟයි. මොකද්ද පසුතැවිලි වීම කියලා කියන්නේ? අද උදේත් අපි හැමෝම දේව මැදුරේදී දේව නමස්කාරයේදී පසුතැවිලි වීමේ කාලයක් ගත කරා. හැමතැනම කිතුණු ලෝකේ ඒක කරනවා. මොකද්ද පසුතැවිලි වීම කියන්නේ? repent ඉංග්‍රීසි වචනය, ග්‍රීක වචනය metanoio. මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීම. ඒ තුළ අපේ අරමුණු සහ ක්‍රියාපලාපයන් වල වෙනසක් ඇතිවීම. මානසිකත්වය වෙනස් වීම. ගියසුත්මානේ වෙච්ච සිද්ධියක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දන්නවද මේ අහමඩ් අල් අහමඩ් අඳුරනවද? අහමඩ් අල් අහමඩ් අඳුරනවද? නෑ නේ. අඳුරගන්නම පුත්කලේ. ගියසුමානේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ බොන්ඩායි කියන වෙරළ තීරේ යුදෙව්වන් පිරිසක් තමුන්ගේ ආගමික උත්සවයක් පවත්වන වෙලාවේදී තුවක්කුකාරයෝ දෙන්නෙක් ඇවිල්ලා ඒගොල්ලන්ට වෙඩි තියාගෙන ගියා. 15 දෙනෙක් එතනම මැරුණා. 14 දෙනෙක් තව බොහොම අමාරු තත්වයකට පත් වුණා. ඒ සිද්ධිය වෙනකොට එතනින් යමින් හිටියා පළතුරු වෙළඳාමේ යෙදිච්ච පුද්ගලෙක්. ඒ පුද්ගලයා මහා භයානක දෙයක් කරා. තමාගේ ජීවිතය ගැන නොසලකා පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා අර මිනිහාගේ බෙල්ල එල්ලිලා ඒ මිනිහාගේ තුවක්කු අහකට අරගෙන වට්ටලා ඒ මනුස්සයා විපෙන්න දැම්මා. කවුරුවත් නොකරන දෙයක් මේ මනුස්සයා මහා භයානක දෙයක් කළා. ඒක නිසා තව මිනිස්සු මැරෙන එක ඔහු සම්පූර්ණයෙන් නැවැත්තුවා. ඒක මොහොතකදී ඔහු ලෝකේ පුරා වීරයෙක් බවට පත් වුණා. ඔහු සුප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වුණා. ඔහුටත් තුවාල වුණා. අනිත් වෙඩික්කාරයා එයාටත් වෙඩි තිබ්බා. දැන් ප්‍රේමණීය සහෝදරයා සහෝදරී ඕක තව ටික දවසකින් අපට අමතක වෙනවා. නමුත් ඔහුගේ ජීවිතේ ඔහු කරපු දේ ගැන මානසිකත්වය අපට පාඩමක් උගන්වනවා. ඒ මානසිකත්වය මේකයි. පුදුම දෙයක්. ඔහු සිරියාවේ මුස්ලිම් භක්තිකයෙක්. සිරියාව කියන්නේ ඊශ්‍රායල් රට. සිරියාව හැමතිස්සෙම යුද්ධ කරගන්නවා, මරා ගන්නවා. යුදෙව්වෝ ඊශ්‍රායලිතයෝ සිරියන් කාරයන්ව මරනවා. සිරියන් අය ඊශ්‍රායලිතයන්ව මරනවා. මේ මිනිස්සයා ඒ රටේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා දැන් පදිංචි වෙලා. එතකොට දැන් මෙතන මේ වෙඩි තිබ්බේ ඉස්ලාම් භක්තිකයන් අන්තවාදීන් දෙදෙනෙක්. ඔවුන් වෙඩි තිබ්බේ යුදෙව් මිනිස්සුන්ට. මේ මිනිස්සයා දුවලා ගිහිල්ලා බෙල්ලේ එල්ලිලා ඒ මිනිහව බිම දාලා මෙල්ල කරලා වෙඩි තැබීම නැවැත්තුවා. පුදුම දෙයක්. මුස්ලිම් මිනිස්සෙක් සිරියාවේ මිනිස්සෙක්. ඔහුගේ මිනිස්සු ලොකු වෙන්න ඕනේ. නමුත් ඔහු ඒක නැවැත්තුවා. අමුන්ගේ විරුද්ධකාරයන් වන යුදෙව්වන් මැරීම නවත්තන්න. පසු ඔහුට තුවාල වෙලා ඉස්පිතාලේ ඉන්නකොට ඌ හම්බෙන්න ගිය කෙනෙක් ඔහුගෙන් දේවල් ඇහුවා. ඇහුවම ඔහු කිව්වා මම දැන් ඔස්ට්‍රේලියාවේ කෙනෙක්. මම ඔස්ට්‍රේලියාවේ. මම දැන් මේකේ පුරවැසියෙක්. මෙහි අපි ඔක්කොම වෙනස්ම ජීවිතයක් ගත කරන්න ඕනේ. මම කියනවා අනිත් මිනිස්සුන්ටත් ඒ යටගිය දේවල් ඉවර කරන්න. දැන් අලුත් පිළිවෙලකට මේ රටේ ජීවත් වෙන්න. මිනිස්සු නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඔහුගේ මානසිකත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ප්‍රේමණීය සහෝදරය සහෝදරි මේක කිව්වම මට මතක් වුණේ මේ නත්තලේ ආපු යේසුස් වහන්සේ. උන්වහන්සේ අපට කියාවේ දැන් ඇති ඔය වගේ ජීවත් වුණ ඇති දැන්. ඔක නවත්තන්න. ඔක නවත්තලා ඒ යට ගියාව අතහැරලා
පසුතැවිලි වෙලා ශුද්ධකමට කැපවුණු ජීවිතයක් ගත කරන්න. ස්වර්ග රාජ්‍යයට ගැලපෙන ජීවිතයක් ගත කරන්න. මේ නත්තල අපි එහෙම දෙයක් කරොත් අනිවාර්යෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒක ගැන සතුටු වෙනවා. අපි හිතාගෙන ඉන්නවා ඇති අපේ නත්තල් පාටියට ඇවිල්ලා උන්වහන්සේ සතුටු වෙයි කියලා. උන්වහන්සේ 7-5කට ගණන් ගන්නෑ. උන්වහන්සේ කියන්නේ මග නැවත එනවා. ඒකට සූදානම් වෙන්න. ප්‍රේමණීය දරුවනි, මම ඔබ ගැන කිව්වා දෙවියන් වහන්සේට ඔබ ගැන සීවන හැම දෙයක් ගැනම මම ස්තුති කරනවා කියලා. ඒකෙන් අභියෝගයක් එනවා එතන. මේ අභියෝගය තමයි ඔබේ ජීවිතේ ඔබ කරන හැම දෙයක් ගැනම මතක තියාගන්න. ඔබව දකින්න හැමෝන්ටම හැමදාම පුළුවන්කමක් තියෙන්න ඕනේ ඔබ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඔබේ වැඩේ හරිම ලස්සනයි. නමුත් ස්වාමීන් වහන්සේ එක දිහා බලලා ඔබට කියයි මගේ බලාපොරොත්තුව මේකයි. මේ ආපු යේසුස් වහන්සේගේ අභියෝගය පිළි අරගෙන ඔබේ ජීවිතය ඊටාම උතුම් තැනකට ගෙනියන්න ඔබේ දීමනාවල් උන්වහන්සේ අගයට ලක් කරනවා. අපි හැමෝන්ටම ඒ ජීවිතයේ සේමයි. අපි යාඥා කරමු. ස්වාමීනි ස්තුතියි යේසුනි ඔබ වහන්සේ කලින් ඇවිල්ලා අපට අනතුරු ඇඟවීම දුන්නා. ඒක මහා ප්‍රේමයෙන් දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළාද කියලා අපිට මතක් කරලා දෙනවා. ඒක කළේ අපි මේ යේසුස් වහන්සේ නැවත පැමිණෙන දවසේ විනාශ නොවන පිණිසයි. ඒ සත්‍යය තුළ ජීවත් වෙන්න, මේ නත්තල පවත්වන්න අපිට පුළුවන්කමක් දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්.